Good morning යාළුවනේ හැමෝටම. අද අපි යනවා අපේ ගෙවෙන ලොක්කේ පස්සෙන් ලොක්කේ මේ විදියට පටන් ගන්නවා මේ අද ඇවිල්ලා උසුන් පොයේ දවසේ බලංගොඩ දිහා දන්සල් ටික වඳින්න යන්නේ. එන්නත් එක්ක අපි 4 දෙනෙක් කියලා තව කට්ටිය එනවා කියලා කිව්වා. එන ගමන් ඉන්නේ ආවට පස්සේ හෙට්ටෝ වීඩියෝත් එක්ක. මොමම මේ වීඩියෝත් එක්ක ඉන්නේ. ඉස්සරහා දන්සලක් තියෙනවා යාළුවනේ. මොකද්ද කියලා නම් දන්නේ නැහැ. අපි ගිහිල්ලා බලමු ෆෝලියම් පේනවද? ඈජි පේන්නේ ඈජි. මොනවද මම පේන්න? ඔබ පේන්නේ? මේ ටී-ෂර්ට් එක නැන්ද? මේ වලව්වට යන්නේ. වලව්වට යන්නේ මේකට යන්නේ. මට යාළුවනේ බද්දන්සලකට ඇවිල්ලා ඉන්නේ. මේ කෙලින්ම හොල්මන් සීන් එකේ තියෙන්නේ මේක. ඉස්සරහා බලන්න මම පෙන්නන්නම්. මේ වලව්වක් මේ ඉතින් සඳගිරි වලව්ව කියලා බලංගොඩ තියෙන ඉතින් හොඳ ලස්සන මේ වෙඩින් හෝල් එකක් ඔය විදියට මේ ගන්නවනේ කට්ටිය. වෙඩින් හෝල් එකක් විදියටත් ගන්නවා මේක මේ ගොඩක් වෙඩින් තමයි කරන්නේ. දිනුක මෙතන තමයි කවවත් දන්සල තියෙන්නේ. අපි මේ යන්න හැදුවේ මේ අයිස්ක්‍රීම් කියලා බලනකොට කවවත්. කින්ද හිටියා. තාම යනවා පොලිමේ. ඉසුලට ආවා. හරි ආරෝ ගන්නවනේ ඊට වඩා. මේ වීඩියෝ කරනවා. මේ දිනු ගණන් නැහැ කනවා වගේ. YouTube එකක තියෙනවා. යාළුවනේ ඇතුළට ඇවිල්ලා ඉන්නේ. තුලට වරේ දස දහසක් සක්පාතල එකම්පිත වෙවි දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැලී දෙව් බබ සුරනාසේනා සාදුකාරදේ පරසතු මල් ගඳ විලවුන් වෙපාමුල හරියන්න පොඩු තියෙනවා. ඉතින් බච්චේ මුන්දෙලා කරා. අපි කනවා යාළුවනේ. මුත් අරගයිලා අපි වාඩි වුණා. යාළුවනේ කාලේ යන ගමන් ඉන්නේ. පොඩි වැස්ස සෙට් වුණා අවුලේ. ලොකුවට ලස්සන. හරි ඒත් රෙවිලා ඉන්නේ යාළුවනේ වහිනවා වයින්නවා හොඳටම මට උටු වෙන්න වහිනවා දෙමිනවා යකෝ. ඒ ඔය වැන්දේ දන්සල් මරු දන්සල් වැන්ද යාළුවනේ මේ මරු ආතල් එල්ල පවුසි මේ කන්නට දාගෙන ඉන්නේ මන්ද මමද මේ ඔයා මේ මම නෑ මේ ඉන්නේ ඔයා මේ මම නෙමෙයි මේ මෙයා ආ 0.70 මොන මගුලට මේ මම ඔයා මම ඒතකොට මම ඔයා නෑ ඔයා මම ඔයා ඊට පස්සේ මෙයා අරයා එතන මූ මොකක්ද මේ අරේ මාරයා ඒ අර මාරයා කොනාටු යාළුවනේ රෙද්ද රෙවිලා තින්නේ මහනෝ අම්මට උඩු වෙනවා යකෝ දෙවෙනවා බං එක කුඩේ ගෙනා හොතේ මේ බලන් දන්සා ගන්න ඇවිල්ලා තාවකාලික නැවතුම් පොළ කුසොන් එකට දෙයිය දෙන හොඳ වැස්සක් ඔයාලටත් මෙහෙම යාළුවෝ මයියොක්ක දන්සලකා මොන මයියොක්කා යාළුවනේ මයියොක්ක දන්සලේ ඉන්නේ පොලිමේ දස දහසක් සක්පාතල එකම්පිත වෙවි දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැලී දුන්න කියන්නේ ආයේ පුල් දුන්න පුල් මයියොක්ක කාලේ යනකම ඉන්නේ යාළුවනේ අයියෝ කාලා අතෝද ගන්දරන්නේ අතරේ එංගේ හැමදාම මයියොක්ක මුත්තු අල්ලපන් දෙන්නවා
අන හරි කිව්වම නැවතෙන්න එපා. ඔයා බලන්නකො හරියෝ නැවතෙනවා. හරි ලේස් එකට හරි. පොඩ මෙහෙට වරේ. අන්න දෙට වරේ. ඈ? මේ පොඩ ඉඳන් ලේස් එක ගැලවුණා අල්ලගනි මේක. ඒ දන්සල ඔයා ගාවට ආවද? ඒක තමයි. බලමුකොට පැන්තාලි යාළුවනේ. පැන්තාලිය. ඊමට මම ඕන බලන්න ඔය. ඊමට මම නේ උඹලා අපේම කරනවා. මේ ඕන බලන්න. කුල හොද. කකුල් හොදන්න. ස්ටෑන්ඩ් එකට ආව යාළුවනේ. මේක අපේ ගමඩෝ. වහිනවා හොඳටම ස්ටෑන්ඩ් එකට ආවා. මුන් දෙන්න යනවා ඉස්සරහෙන්. යාළුවනේ අතුරුපස හම්බුණා. අතුරුපස රමුටන්. within 2 hours later. යාළුවනේ අංගලක් ඇති. බලපන් ඉන්නවත් දන්නේ යාළුවනේ අපි යනවා දන්සල් ආයතරයක් ගෙදර ගිහිල්ලා මේ ආයේ දන්සල් වලින් මේ අපි බයික් ගියනවා මේ විතර බලාගෙන යනවා. වාහන යනවා විතරද? කාර් එකක් එනවා කියන්නේ. ඒ ඌ කියන්නේ. වාට. මෙන්න දාන්සර. මේ අර අරුවින්න. මේ පහන්නේ අයින් කරගන්න මරයි. මේ හො ගියා දාන්න හො ඈ? තේනෝ ඉන්නේ. මේ පන්සල දන්සල නෙවෙයි අපි කවින් තමයි එලවන්නේ. පුළුවන් රේල් කරපම් මේ නැද තියෙනවා. ඔය ඉස්ටොප් එකේ වෙනවා කොරියා උලන් ගියෝ. උලන් නෙවෙයි තාත්තා හිටියත් හිටියේනෝ. අද ඌ බා. දාන්න කට්ටිය ඇති ඉස්සෝ. 10ක් විතර නැහැ. මාරියේ වාදන්න නැතුව මාර්ගන්නේ. මොනවද සැමික්ද? ඉතින් දන්සල යාළුවනේ. වාමනවත්ත දාන්න බලන්න. මේ පැත්තෙන් තමයි මේ කෝඩකල යන කට්ටිය යන්න පුළුවන් වෙන්නේ මෙහෙම කෙලින් ගියාම. දැන් අපි දාන්න හදන්නේ මේ අනිත් පැත්තේ. ඒ කියන්නේ මේ දාමාන පැත්තේ පල්ලේ පැත්තට. ඌ ඉස්සර කරන්නේ නැහැ. මොන පැත්තද දාන්නේ? මේ පැත්තට. මේක තමයි කෝඩකල යන පැත්ත. මේක පල්ලේ පැත්තේ. දැන් යන්න අපි ඉපා. මේ අර පැත්තට මේවා ටිකක් තියෙනවා දන්සල් මේ තියෙනවා ඒ නිසා ඒ ඔයි අන්න එක තුන සෙට් වෙනවා තව ඩිජේ වට. ඔරුත්ති ඔන්තන් ගිවා. ඒක තමයි මේ හරියන්නේ නැහැ. එක්ක මගේ එකෙන් වැදෙනවා. හරි වැදිලා වගේ. නෑ වැදින්නේ නෑ. මේ කාර් එක මේක වැඩි දාන්න එපා සෙකන්ඩ් එක විතර තියාගන්න. අර තියෙනවා මේ හරින් නවත්තලා යන්න. ගාහන්ට බෑනේ. පිළි. මොනවාද කියලා බලන්නේ නැහැ ගියා ගෑවා. ඔව්. යාළුවනේ ඉස්සරහ දන්සලා පේනවා මේ වැඩි ළඟට යන්න විදියක් නැහැ. මොකද මේ වාහන මොකද බයික් එකේ යන්නේ දැන් නැහැ ළඟට මේ කට්ටිය පුරාම ඉන්නවා. පොඩ්ඩක් ඈතින් නවත්තලා පයින් යනවා. කොල්ල දෙන්නත් එක්ක යනවා. දන්සල් තමයි ලෝකෙ. මම එයා විතර බලන්නේ. මොනවද දන්නේ මේ බාත් වෙන්නේ දෙයක් නැහැ නේ. මාර්ගයට වෙන්නේ නැහැ බෝඩි වේගය. නම් කන්න බෑ.
ගන්න ඕනේ බං නැත්තම් බෑ. අමාරු. ඔබ පැනපන්. පොලිම නම් දිගට තියෙනවා පේනවා. මොනවද? මොනවද තියෙන්නේ? කෑම දෙකක්ද? තව බත් දන්සලා කම්ුණා යාළුවනේ. සැරේ බත් කෑවා කමන්නේ. තව සැරේ බත් කනවා. ඕකේ නැතින බැරි වෙද්ද? මේ පැත්තෙන් තමයි වැලිකපොල්ට එන්නේ. මේ පාරෙන්. මේ වැලිකපොල් බස් එකේ ඉන්නේ. යාළුවනේ මේ බත් කන්න බෑ කියලා හිතුණා. ආයි හැරිලා බත් කන්න හිතෙන්නේ නැහැ පොලිම දැක්කම. දැන් තමයි පොලිම දැක්කේ. හරියට. ඒ පොලිමේ හිටියොත් එම අද පහටවත් යන්න වෙන්නේ නැහැ මේ ගෙදර. දැන් වෙලාව සාමාන්‍යයෙන් 2:00යි පහට යන්න වෙන්නේ නැහැ. ගණන් ගන්න බෑ කොණ්ඩේ අවුල් වහිනවා. යාට ගොඩක් ආදල් සීන් ටිකක් තියෙනවා අපි බලමු එහෙනම්. ඔය බලමු. එයාට සීන් ටිකක් නම් තියෙනවා බලමු මට පුළුවන් වුණොත් මං වෙනවා නැත්තම් කවින් ගන්න. අපි යන් වෙන දන්සලක් කරා. පොලින් පෙන්නන්න. ඒ ඔහොම ඉඳන් හෙල්මට් එක දාගන්න. ඒ හුත්තලා වගේ යනවා. කරා වගේ යනවා. මේ පොලිම මේකේ හිටිය නම් එම අදමන්න බෑ. පහ නිකන්වත් තියෙනවා අපි හිටිය අන්තිමනේ. මොනවද දැන් බාස්නේ. නූඩ්ලස් එකකුත් තිබිලා. මේ පැත්තේ දන්සල් ටික වැඩිපුර තියෙන්නේ ආවේ. ඔන්න එන ඔන්න වලක් තුනක් දෙන්න. මාළු වැඩි තෝරන. මේ වෑන් එකේ දාවේ අරගොල්ලෝ? නෑ නෑ. මේ වෑන් එක නතර කරලා තිබ්බේ නෑ ගිහිල්ලා. හරියට ගිහිල්ලා එන්නම් කියලා කිව්වා. එළියට පිටේනිය. ඒක තමයි පිටේන ඕපෙල් එක. ඒක තමයි මේ සාමාන්‍ය. ඉස්සෙල්ලා නම් මේ මියුසිකල්ස් එකේ බලංගොඩ මියුසිකල්ස් එකේ මචං. දන්නේ යා. හැබැයි මොනවද දන්නේ නේ යමු. ඕ නවත්තන්න. එකක් හම්බුණා. අහන්න බෑ හුත්ත පිස්සුද. බත් මේ හැමතැනම බත් දෙනවා මේ සෑහෙන්න. ඕන්න ඔය මේ ඔහොම දිගටම ගිහිල්ලා හරිද මේ එන ගමන් ඉතුරු මේ වද්දාසක ඉඳලෙමු. ලෙහතෝ නෙමෙයි. මෙන්න මෙන් දාන්න පුළුවන් නම් මේ අනිත් පාරට. අනිත් පාරට. මොන? ඉල්මෙන් දාන්නද? එහෙම දාලා යන්න. ඉවර දාන්න පුළුවන්. ඇයි බැරි? දැන් තමයි මායි ඇවිල්ලා එකපාර දැම්ම. එහෙම දාපුවාම යකෝ ඩාන්සල් ටික මග යනවා නිකන් මේක පැද්ද වෙනවා ඊට පස්සේ. නෑ ඒ පැත්තේ. තරකය. ගන්නත්. අමුතු සවුන්ඩ් එක එනවා. හරි දැන් මෙතනින් හරවමු. හැමදාම ටර්නින් පොයින්ට් එක. ගෑන එක. හරවන්න යන්නේ ඉදිරියට නෑ. යෝ. මොනවද කියන්නේ එළවනවා බා. දැන් අනිත් පැත්තට යනවා. බයි අපිට මේ පාර. ඩාන්සල් දිනන ඉස්සරහා. පාත් තමයි ඉවරයි. ඩාන්සල් තමයි හැම එකම. පාර බලපන් එක ලාවට තියන්නේ. මගේ මතකද? හරියට මේක නෑ වගේ. ගානේ කරමු. හරි කොහොමද? යටනොත් හරි. ඔය දරනවා දැන් මු ඉක්කරනවා පාරක යන්නේ. මේකේ ඔයගොල්ලෝ අර ගල් වල දින්නේ ඒකට යන්නේ. ආ නෙමෙයි.
නියං පාරවදකනේ ඔය වැලි උත්තෝ මහනෝ වගේ දැනෙනවා මට පිටිපස්සක් ඔය හරි නෑ මැදින් යන්න දෙකෙන් අල්ලන්න එපා මැරිලා පොඩි නා ආරොල්දි ඉංග්‍රීසි කොයි මෙහෙට ඔය යංගෝ අනිනේනවා ගල් වලට කොහෙද නැතිනේ අල්ලන්නේ නැහැ එහේ හරි යංගෝ අද්දයි උල්ල අල්ලපන් හබා නෑ කොහොම හරි යන්න පුළුවන් විදිහට ඔහොම යංගෝ හරියයි දැන් ලාවට මතක් වෙනවා මට හරියයි ඕ ටික එලින්ද ඔව් ඒ ගල් වල ඩ්‍රයිවර් අනේ වැස්ස ආඩිගේ යාළුවනේ මම මරනවා මේ හිමීදියන් වරු සුපයිනවා බා පොඩි උන්නේ නැද්ද ආව බොරුද කියන්නේ අර ට්‍රැෆික් ටීම් ඇවිල්ගෙන වරහු ඕනේ යයියන් මේ කාර් එක ඌරකට යන බස් එකද ඔය දෙනවා දෙකක් විතර දෙපාරක් විතර මට හිතෙන්න බැරි වෙයි වගේ අද අනේ බාබි ඔය කරේ අර යකෝ යන්නේ එක්කෝ දන්සලට යන්නේ දිග දන්සලට එක්කෝ දිග දන්සලට යා මේ වාහනේ දාන්නේ නෝ අර ඒකද කියන්නේ නෑ අපත මොනවද දන්නේ කියන්නේ පානුයි මොනවාරි තේ හරි මොනවාරි දින බීම හරි ඉරි හරි ඒ බං ඉතර හොල්ලන්නේ ට්‍රැෆික් එකේ යාළුවනේ අම්මට සිරිය මෙන් දානවා අමාරු කරනවා ඉතර වගේ ඇත්තේ අපි ඩ්‍රයිවර් ඉතින් හොඳ වැඩක් ඉතින් එයාට දුන්නා ඉතින් අපිට පුළුවන් බැරි කවට නෙවෙයි අනේ නෑ පුළුවන් තෝපික් යන වාහනේක වස්සලා ගන්න විසු අද්දන්නේ ඉරිද තියෙන්නේ ඔබ දාගෙන ඉස්සරහ මෙමල්ලි තන ඕනවා ගයි ඔයා වාසියෝද කෑවෙත් නෑ මොන මගුලක් දවන්න දන්නේ නෑ ඔන්න ආයෙ බලංගොඩ පැත්තට ගිහලා බල් වෙනවා ඉතින් බලන්න යාළුවනේ කට්ටිය යන හැටි අර ලෝඩ් වල යන්නේ ලෝඩ් වල කරෝප අර දෙන්නා හරි යාළුවනේ ලෝඩ් වල යන්නේ ලෝඩ් වල ලංකාව මේ ඇවිල්ලා දෙගස්සලා මේ පල්ලිය දෙගස්සලා පල්ලිය තාම ලස්සන ප්‍රදේශයක් මට ලස්සනයි ඉන්නේ අර ඇල්ලේවත් වගේ මම ඔයගොල්ලෝ යාළුවනේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඇල්ලේවත් වල ලස්සන දෙගස්සලා වල කියලා මේ වගේ නගරවදක් නෑ ලස්සනයි බලපන් මූට යනවා මූට විනාඩි 30ක් විතර යනවා ගෙදරට පොඩි එකේ ඔබ කනවා බල ඉස්කෝලේ ගාව දිනුම් දන්නේ දන්නේ අයිස්ක්‍රීම් වා ඉස්කෝලේ ගාවට යන්නේ එතන යාර යන්නේ වහින යාළුවනේ වැහි කළුවක් ඇවිල්ලා තියෙන්නේ අඬ දෙයක් ගන්න ඕන වෙන මෙයා
අන්න දැන් ඉන්නේ අර එහා පැත්තේ. ඕක අර මේ ට්‍රැෆික් එක යන්න ගියොත් හිටියා.